දර්ශනාරාමයේ නම කියන්නට අවසර ආදාවල සුමන ජෝති ස්වාමීන් වහන්සේගෙන් මේ ලෝකේ කියලා ඉවර කරන්නම බැරි එකම එක දෙයක් තියෙනවා නම් ඒ තමයි අම්මයි තාත්තයි ගැන. මේ දරුවන්ට ඒ දේ කියලා දුන්නා වගේම ආදරණීය මගේ සහෝදර සහෝදරියෝ මේ ඉන්නේ. එයාලට දැනෙන්නේ නැති තමන්ගේ අම්මව තාත්තව අද දවසේ මතක් වෙන්නේ නැති. ඒ ඇස්වලට දරුවන්ගේ ඇස්වලට කඳුළු ආවා වගේම ආදරණීය අම්මලා තාත්තලාගේ දැස්වලට කඳුළු වාගේ මේ ලෝකේ අපිට ඉන්නවා නම් අපිට දැනෙනවා නම් අපිව දාලා යන්න බැරුව මේ ලෝකේ අපි වෙනුවෙන් ඉන්න පුළුවන් එකම එක කෙනා එකම එක දෙන්න තමයි මේ අම්මයි තාත්තයි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලගේ අම්මලා ඔයාලගේ තාත්තලා එකපාරක් අහලා බලන්න මේ ලෝකේ මැරෙන්න 1000 හේතු තියාගෙන ජීවත් වෙන්න ඕන නම් ඒ ජීවත් වෙන්න තියෙන එකම හේතුව කවුද කියලා ආදරණීය ඒ දුවේ ඒ තමයි ඔයාලා. මොකද මේ ජීවිතේ ඔයාලා උදේ ඉඳලා හවස වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා සෙල්ලම් කරත් ඔයාගේ අම්මයි තාත්තයි උදේ නැගිටලා ඔයාට කන්න දීලා ඔයාව ඉස්කෝලේ ආවලා සමහරක් විට අම්මාට දෙන්න ඇති සමහරක් විට තාත්තා වැඩට යනවා ඇති. හැබැයි හවසට ගෙදර එද්දී අම්මයි තාත්තයි නැති වෙද්දී දරුවන්ට හිතෙනවා ඇති අනේ මගේ අම්මා තාත්තා මට ආදරේ නැතුව ඇති කියලා. ඇත්තට මේක නෙමෙයි ඇත්ත කතාව. ඒ අම්මයි තාත්තයි ඔයාලා වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. ඉතින් සමහරක් විට එකම අම්මට අම්මා වෙන්නත් අවස්ථාවක් තියෙනවා. සමහරවිට අම්මා ඔයාගේ තාත්තත් වෙනවා ඇති. එහෙම දුවලා පුතාලා මෙතන ඇති. ඒ වගේම සමහර තාත්තලා ඇති තමන්ගේ දරුවන්ට අම්මා වෙන්න තාත්තා වෙන්නත් හරි. ඉතින් එහෙම වෙද්දී ආදරණීය දුවේ පුතේ කරුතලින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වදාළට ඒ දේශනාව ඒ අම්මා තාත්තගෙන් වටිනාකම අද දවසට විතරක් සීමා කරගන්න එපා. මේ තමයි ඔයාලගේ ජීවිතේ මේ තමයි ඔයාලගේ ජීවිතේට ලැබුණු වටිනාම වස්තුව. ඉතින් මේ වෙනුවෙන් මේ වගේ දවසක් වෙන් කළා අර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරවදාලා වගේ මාසයක් තිස්සේ විතරක් නෙවෙයි හැමදාටම මේ වගේ වැඩසටහන් අපේ පාසලේ විතරක් නෙවෙයි තව ඉස්සරහට ඉදිරි පාසල් වල කරලා ඒ හැම දෙයකටම හැමෝටම ශක්තිය ධෛර්යය කියලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.